හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට ඉතින් ෆස්ට් කිචන් වෙත ඔයගොල්ලන්ව ආදරයෙන් එකතු කරගන්නවා. හිතනවා ඕගොල්ලන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා. ඉතින් අද මම ඕගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ බන් රෙසිපි එකක්. සොසේජ් බන් එකක් හදාගන්න විදිහ තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට බනිස් වර්ග ගොඩාක් හදන හැටි ඉගෙන ගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. දැන් අපි බලමු මුලින්ම මොනවද ඕන වෙන්නේ කියලා. ඉතින් මෙතනදී මම මිරිස් කරල් දෙකක් අරගෙන හොඳට කොටා ගන්නවා. ඊට පස්සේ ඕගොල්ලන් අධිශීතකරණයේ තියෙන සොසේජස් වල තියෙන කූල් ගතිය යන්න එළියෙන් තියාගන්න. ඒකේ තියෙන වතුර ගතියත් යන්නම එළියෙන් තියාගන්න. ඊට පස්සේ ඒ විදිහට කූල් ගතිය ගියාට පස්සේ මේ විදිහට මිරිස් ටික හොඳට සොසේජස් වල තවර ගන්න. මතකතුව ග්ලව්ස් එකක් දාගෙනම කරන්න. ඊට පස්සේ මේ විදිහට හදාගත්ත සොසේජස් ටික පැත්තකින් තියලා අපි බලමු ඩෝ එකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. දැන් ඩෝ එක හදාගන්න මුලින්ම අවශ්‍ය වෙනවා මද උණුසුම් කිරි කෝප්ප භාගයක්. ඊට පස්සේ මේ විදිහට මම වෙනම භාජනයකට ඊස්ට් එකතු කරගන්නවා. ඒ වගේම සීනි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි අර හදාගත්ත කිරි ටිකත් එකතු කරගන්නවා. ඊස්ට් එක කෙනෙක් අහන්න පුළුවන් පාන් පිටිත් එක්කම එකට දාලා කලවම් කරන්න බැරිද කියලා. මෙතනදී මෙහෙම කරන්න හේතුව තමයි ඊස්ට් එක ඇක්ටිව්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන් අපිට. මේ විදිහට කිරි ටික දාලා කලවම් කරලා විනාඩි 20ක් වගේ තිබ්බට පස්සේ පෙන වගේ ඇවිල්ලා නම් ඊස්ට් එක ඇක්ටිව්. හදිසියෙ හරි ආවේ නැත්නම් අපි ඩෝ එක මනලා සම්පූර්ණ මිශ්‍රණය මහක යනවනේ. මෙතනදිම අපිට තීරණය කරන්න පුළුවන් ඊස්ට් එක ඇක්ටිව්ද නැද්ද කියලා. ඉතින් ඒක පහසු කරගන්න තමයි මෙන්න මේ විදිහට කිරි මිශ්‍රණයක් වෙනම හදාගෙන බලන්නේ. ඊට පස්සේ හදාගත්ත සම්පූර්ණ කිරි ටිකයි ඊස්ට් ටිකයි මෙන්න මේ විදිහට පාන් පිටියකට දාගන්නවා. මතකතුව පාන් පිටි ටික හලලා එකතු කරගන්න. ඊට පස්සේ මේ විදිහට කලවම් කරගන්න. ඒත් එක්කම කියන්න ඕනේ මෙල්ටඩ් බටර්. බටර් ටික රත් කරගන්න. රත් කරගත්ත බටර් ටිකක් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ එක බිත්තරයක් අරගෙන ඒක හොඳට ගෑරුප්පකින් විස් කරගන්න. ඊට පස්සේ බිත්තර වලින් පොඩි ප්‍රමාණයක් මම මේ විදිහට දාලා නැවතත් ඩෝ එක මේ විදිහට කලවම් කරගන්නවා. මෙතනදී බිත්තර ඔක්කොම එකම වෙලාවෙ එකපාරම එකතු කරගන්න එපා. පොඩි ප්‍රමාණයක් දාලා මෙන්න මේ විදිහට අතින් හොඳට කලවම් කරගන්න. කලවම් කරන ගමන් ටික ටික බිත්තර චුට්ටි චුට්ටි එකතු කරගන්න මේ මිශ්‍රණයට. ඊට පස්සේ ඩෝ එක මෙන්න මේ විදිහට අතේ නොඇලෙන පදම එනකම් තව ටිකක් බිත්තර ආයෙ දාගන්න. මේක දැන් ඩෝ එක හයි අයිනේ. ඩෝ එක ගොඩක් සොෆ්ට් වෙන්න ඕනේ. දැන් මම බිත්තර එහෙම දාලා හොඳට අනාගෙන මේ විදිහට ටේබල් টොප් එක උඩට ගත්තා. ටේබල් টොප් එක උඩට තෙල් ටිකක් දාගෙන අත් දෙකෙත් තෙල් ටිකක් ගාගෙන මෙන්න මේ විදිහට දැන් අපේ බන් එක හොඳට ස්මූත් කරගන්න ඕනේ. ඔන්න දැන් මේ වෙද්දි නම් ඩෝ එක ගොඩාක් සොෆ්ට් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අර කැටිති වගේ තිබිච්ච ස්වභාවය දැන් නැති වෙලා මෙන්න මේ වගේ සොෆ්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ඩෝ එක අපි සමාන කොටස් දෙකකට බෙදා ගන්නවා. මෙතනදී ඕගොල්ලන්ට බනිස් 8ක් හෝ 10ක් හදාගන්න පුළුවන්. කැමති නම් ලොකු බනිස් ඕන නම් 8ක් වගේ හදාගන්න. නැත්නම් 10ක් වුණත් පුළුවන්. මම 10කටම වගේ කඩා ගත්තා. හැබැයි මට බන් හදාගන්න පුළුවන් උනේ 7යි. මොකද සොසේජස් 7ක් වගේ තමයි තිබුණේ. ඉතුරු ටික නිකන් බේක් කරලා ගත්තා.
ඉතින් මේ විදිහට මම තෙල් ගාගත්ත ට්‍රේ එකක් උඩට මෙන්න මේ විදිහට බන් එකේ බන් එක රවුම් විදිහට හදා ගන්නවා මේ ඩෝ එක. ඔයාලට පේනවා ඇති මම ඇතුල් පැත්තට හිටින විදිහට තමයි අවසාන එකතු කරගත්ත ටික තියාගත්තේ. ඉතින් මේ විදිහට ඔක්කොම ටික ට්‍රේ උඩින් තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන් කිචන් ටවල් එකකින් වහගන්න. මට කිචන් ටවල් එකක් නැති නිසා මම මේ විදිහට ක්ලියර් ඇපින් එකකින් වහලා විනාඩි 20ක් විතර තිබ්බ මේ ඩෝ එක දෙගුණ වෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට සොසේජස් එකේ ප්‍රමාණයට තමයි අපි මේ ඩෝ එක දිග ඇර ගන්න ඕනේ රෝලින් පින් එකක් ආධාරයෙන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට සොසේජස් එක තියලා පැත්තෙන් පැත්තට කට් මාක් ටිකක් පිහියෙන් දාගන්න. හොඳට කැපෙන පිහියක් ගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම එක පැත්තකින් එකක් අරගෙන තියාගන්නවා. අනිත් පැත්තෙන් අනිත් එක අරගෙන තියාගන්නවා. තියාගද්දි හොඳට තද කරලා තියාගන්න. ඔන්න දැන් අපි හදාගත්ත බන් ටික ඔක්කොම මෙන්න මේ විදිහට තියාගන්නවා. මෙතනදී ඔයගොල්ලන්ට මට එක ස්ටෙප් එකක් දාන්න බැරි වුණා. ඕගොල්ලන් මතක් කරලම මෙතනදී බන් එක දෙගුණයක් වෙනකන් වහලා තියාගන්න ඕනේ ආයෙත් විනාඩි 20ක්. ඊට පස්සේ තමයි එග් වොෂ් එක කරගන්න ඕනේ. මෙතනදී නිකම්ම එක බිත්තරයක් අරගෙන ඒක හොඳට විස් කරගෙන මෙන්න මේ විදිහට බිත්තර සාරු ටික මේ විදිහට බන් එකේ ගා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා ගාව තලයට වගේ තියෙනවා නම් උඩින් ඉහා ගන්න පුළුවන් ලස්සන වෙන්න. ඊට පස්සේ මේ ටික කිචන් ටවල් එකකින් වහලා තියාගන්න විනාඩි 10ක් 15ක් විතර බන් එක දෙගුණයක් වෙනකම්ම තියාගන්න. ඉතින් දැන් මට මෙතනද කිචන් ටවල් එකක් අද නැහැ. ඒක නිසා මම ක්ලියර් ඇපින් එකකින් වහලා තියාගන්නවා විනාඩි 10ක් 20ක් විතර. ඊට පස්සේ මේ වෙලාවේ ඔයගොල්ලන්ට පුළුවන් oven එක ප්‍රීහීට් වෙන්න දාගන්න. දාලා ඉවර වෙලා ඔයගොල්ලන්ට පුළුවන් බේක් කරලා ගන්න. උෂ්ණත්වයත් එක්ක මම දාන්නම්. ඉතින් මෙතනදී මේ බන් එක බේක් වෙලා තියෙන විදිහ තමයි මේ තියෙන්නේ. ඇත්තටම එග් වොෂ් එකක් කරගත්තට පස්සේ මාරම ලස්සනට දිලිසෙන ලස්සන බන් එකක් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් සුවඳක් තියෙනවා රසත් ඒ වගේම තමයි. ඉතින් ඕගලන්ට පුළුවන් මේක තේ බොන වෙලාවකට හදා ගන්න නැත්නම් අමුත්තේ ගෙදරට එනකොට පිළිගන්වන්න හදා ගන්න. ඉතින් ලස්සන හැඩයකුත් තියෙනවා බන් එකට. සෝස් එක, එතකොට chili mayonnaise ටිකක් එක්ක වගේ පිළිගන්වන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා මතක් කරනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම හිතනවා හැම කෙනෙක්ම පරිස්සමින් සතුටින් ඉඳී කියලා. නැවතත් රසම රස වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම අදට ගිහිල්ලා එන්නම්.